ඉංග්‍රීසි කියන්නේ අපේ දෙවන භාෂාව. හැබැයි මේ ලෝකේ ඉක්මනින්ම ඉගෙන ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් භාෂාවක් තමයි ඉංග්‍රීසි කියන්නේ. බොහෝ තැන්වල ඉංග්‍රීසි කතා කිරීම මේ ආකාරයෙන් මාසෙන් පුළුවන්, මාස දෙකෙන් පුළුවන්, මාස තුනෙන් පුළුවන් කියලා ප්‍රකාශ කරත් කිසිම කෙනෙක් මේ ඉංග්‍රීසි වේගයෙන් උරා ගන්න, ඒ කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් රහස් secrets ටික කියලා දෙන්නේ නැහැ. මේ තියෙන්නේ හතක් තියෙනවා. 7 secrets of speaking English. අපි යමු number 1. secret number 1, listen. සවන් දෙන්න. ඔබගේ මව්බස කුඩා දරුවෙක්ව ඉද්දි කතා කරන්න පුරුදු වෙන්නේ කොහොමද? ඔබ වටපිටාවේ ඔබට ශ්‍රවණීය සියලු වචන, වාක්‍ය, සංවාද නිහඬව අසා සිටියානේ. එක දවසක ඔබ පළමු වචනය මුලින්ම කටින් පිට කරමින් පුදුම ලෙස කතා කිරීම ආරම්භ කළා. ඔව් පළමු වචනය. ඉන්පසු ඔය වාක්‍යයක් බවට පරිවර්තනය කළා. ඉන්පසු ඔබ කතා කිරීම නවතා දැමුවේ නැහැ. ඔබ සවන් දෙන විට ඔබගේ මතක බැංකුව, අපි කියන මෙමරි බැංක්, ඉංග්‍රීසි භාෂාවෙන් පුරවා ගන්නවා. ඔබ සවන් දෙන ඉංග්‍රීසි ඔබ උරා ගන්නවා. ඒවා ඔබට නොදැනි මතකයේ තැන්පත් කරනවා. නැවත සවන් දීම මත ඔබගේ මතකය තවත් පරිණත වෙනවා. මෙම තොරතුරු ඔබ ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නා විට ස්වභාවිකවම naturally ඔයාගේ කටින් පිට වෙනවා. ඉංග්‍රීසියට සවන් දීමෙන් ඔබට භාෂාව හඳුනා ගැනීමට හැකියාව මනාව ලැබෙනවා. ශබ්දවල, වචනවල හා උච්චාරණ අතර වෙනස්කම් පැහැදිලිව ඔබට බලා ගන්න පුළුවන්. අපි ග්‍රැමර් ඉගෙනගෙන එහෙම නැත්නම් අපි පොත්පත් කියවීමෙන් තිබුණත් අපිට සවන් දීමෙන් පමණමයි අපිට මේ භාෂාවක් කොහොමද හැසිරෙන්නේ, අපගේ තියෙන සබකෝලය අපි නැති කරගන්නේ කොහොමද කියන ප්‍රධාන කාරණාව වෙන්න පුළුවන්. හොඳට මතක් කරලා බලන්න, කුඩා ළමයෙක් අවුරුදු 5කදී වගේ 3කදී වගේ කතා කරන්න පටන් ගන්නේ ග්‍රැමර් ඉගෙනගෙන නෙමෙයි. ඒ කොහොමද? ඔව් සවන් දෙනේ වහන් ඉන්නවා. ඒවා මතක බැංකුවේ අපි මෙමරි බැංක් එකේ අපි තබන් ඉඳලා එකපාරට කතා කිරීම ආරම්භ කරනවා. මේ තමයි listen කියන එකේ secret ඉංග්‍රීසි කතා කිරීමේ. ඔබ සවන් දීමේ විශිෂ්ටයෙක් වුණොත් ඔබට පහසුවෙන්ම ඉංග්‍රීසි මව්බස ලෙස කතා කරන අයගේ ඉංග්‍රීසි වචන, ශබ්ද, වාක්‍යාංශ පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. හේතුව ඔවුන් අපි දිගටම සවන් අපිට YouTube වෙන්න පුළුවන්, අපිට වෙනත් සෙමිනාර්ස් වෙන්න පුළුවන්, අපිට පුළුවන් රේඩියෝ නිවුස්, ඒ වගේ ඕන දෙයකින් අපි සවන් දෙන්න අපි ඉගෙන ගත්ත දේවල් එතන භාවිතා කිරීම මත අපි හුරු වෙනවා බය නැතුව. right, මේ තමයි real spoken English කියලා use කරන්න. ඒ අනුව secret number 1 තමයි සවන් දීම, listen. secret number 2, stop studying grammar. ව්‍යාකරණ ඉගෙන ගැනීම නතර කරන්න. ඔබට ඔබගේ ඉංග්‍රීසි කතා කිරීම දියුණු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඉගෙනගත් සියලුම ව්‍යාකරණ රීති ගැන සිතීම නතර කරන්න ඔබට සිද්ධ වෙනවා. ව්‍යාකරණ රීති ඔබට උදව් කරනවා හොඳට කොහොමද රචනාවක් ලියන්නේ, වාක්‍ය ලියන්නේ කොහොමද යන්නේ කියලා පුරුදු කරන්න. නමුත් ඒවා හොඳින් ඉංග්‍රීසි කතා කරන්න උදව් කරන්නේ. ඔබ අහලා ඇති සමහර ඉන්නවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඩිග්‍රී කරපු කට්ටිය. නමුත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඇයි? ඔබ ඔබගේ මව් භාෂාව කතා කරනු ලැබුවේ ව්‍යාකරණ රීති ඉගෙන ගැනීමෙන් නෙමෙයි. කොහෙත්ම ඔබ කතා කරන්න පටන් ගත්තේ ව්‍යාකරණ ඉගෙන නෙමෙයි. එහෙනම් මේ ස්පෝකන් ඉංග්‍රීසි කියන එක වෙනස්ම දෙයක්. ඒක ග්‍රැමර් වලට සම්බන්ධ වීම කියන එක ඇත්තරම නැත්තරම්ම. ව්‍යාකරණ පිළිබඳව ඕන වඩා සිතීමට යාමෙන් ඔබ කතා කිරීමට පෙර, ඒ කියන්නේ ඔබ දැන් ව්‍යාකරණ ගැන හිතන්න යනවා නම් කතා කරන කලින් ඔබ කතා කරන්න පෙර කුමන වචන යෙදිය යුත්තේ, කුමන වාක්‍ය රටාවද යෙදිය යුත්තේ ආදී වශයෙන් දැඩි පීඩනයකට ලක් වෙනවා. You are thinking too much about which word to say or what tense the word should be in. ඔබ දැන්ටමත් කතා කරන ඔබගේ මව්බස ඔබ කතා කිරීම ආරම්භ කළේ පාසලේ ව්‍යාකරණ රීති ඉගෙන ගැනීම පසු නෙමෙයි. ඔබ පාසල් ගිහිල්ලත් නැහැ. ඒත් ඔබ ඔබගේ සිංහල භාෂාව කතා කරන්න පුරුදුනේ කොහොමද? ග්‍රැමර් ඉගෙන නැහැ. ග්‍රැමර් ඉගෙන නෙමෙයි. චතුර ලෙස හා ස්වභාවික ලෙස ඉංග්‍රීසි කතා කිරීමට නම් ඔබ නිරායාසයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව තුළ තියෙනවා ස්පෝකන් සයිඩ් එකට වෙනම කොටසක් තියෙනවා. ඔබ දැනගත යුත්තේ අන්න ඒ ඉංග්‍රීසි මනාව කතා කරන්නම් භාවිතා කරන නිවැරදි phrases. ඒ කියන්නේ වාක්‍යාංශ ඔබ මනාව ඉගෙන ගන්න ඕන. උදාහරණයක් අපි කිව්වොත් එහෙම පොඩි කාලේ දැන් අපි කියනවා teacher may I go to the toilet please. අපි සමහරට ඔක අකුරු දන්නෙත් නැහැ.
නමුත් හැම ළමයෙක්ම දන්නවා. එතකොට ඒක අපේ මතක බැංකුවේ තැන්පත් වෙලා තියෙන මොකක්ද හොඳ ප්‍රේසස් එකක්. ග්‍රැමර් කියන කතාවක් අපි දන්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි පුළුවන් තරම් අපි ඉගෙන ගන්න ඕනේ ග්‍රැමර් නෙමේ ප්‍රේසස් තමයි ඉගෙන ගන්න ඕනේ. අපි දැන් යන් secret number 3. You need to study phrases, idioms and slang. ඔබ ඉංග්‍රීසි භාෂාවේ පවතින වාක්‍ය ඛණ්ඩ, සාම්ප්‍රදායික යෙදුම් හා ව්‍යවහාරයන් ඉගෙන ගන්න ඕනේ. මේවා දිනපතා සංවාදවලදී ඉංග්‍රීසි කතා කරන්නන් විසින් නිතරම භාවිත කරන වාක්‍ය ඛණ්ඩ. ඔබ සමහරට ෆිල්ම් එකක් බැලුවොත් මොන හරි පොතක් කියවුවොත් ඔබට තේරෙයි මේ සාම්ප්‍රදායික යෙදුම් කියන ඒවා ග්‍රැමර් වලින් එහාට ගිහිල්ලා සාමාන්‍යයෙන් native speakersලා ඉංග්‍රීසි කතා කරන්නන් නිතරම කතා කරන වාක්‍ය ඛණ්ඩ. ඔබ මේ වචන හා වාක්‍ය ඛණ්ඩ, ඒ කියන්නේ අපි phrases දන්නේ නම් ප්‍රයෝජනයක් නොමැති ඉංග්‍රීසි වචන දහස් ගාණක් දන්නට වඩා මනාව ඉංග්‍රීසි කතා කරන. ඒ කියන්නේ අපි vocabulary කියන එක ගොඩාක් පාඩම් කරලා grammar ගොඩාක් පාඩම් කරලා අපි එකපාරින්ම කතා කරන්න ඉන්න කට්ටිය වඩා ඔබ මේ ඉංග්‍රීසි phrases කියලා දන්නවා නම් ඔබ 50% ඔබගේ ගමන ආරම්භ කරලා ඉවරයි. අපි උදාහරණයක් ගත්තොත් එimhe WhatsApp. ඔබ මේ තේරුම් වචන වලින් බයින්ඩ ගියොත් වෙනස් අර්ථයක් එන්නේ. මේ ඇත්තේ WhatsApp කියලා කියන්නේ how are you යනනේ සමාන තවත් වාක්‍ය ඛණ්ඩයක්. නමුත් අපි how are you කියන එක අපි I am fine thank you කියලා කිව්වත් අපි පුරුද්දක් විදියට WhatsApp කියලා කෙනෙක් කිව්වොත් අපි එතනදී අපි ස්ටක් වෙනවා. මේ තමයි නියම real English කියන අපි ඉගෙන ගන්න ඕන අන්න ඒ නිසායි. ඔබ උපත ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන් කතා කරන විලාසය අසා තියෙනවනේ. ඔබට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වන්නේ ඇයි? ඔවුන් භාවිතා කරන වචන ඔබ මීට පෙර අසා නොමැති නිසා. ඔබ ග්‍රැමර් ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 13ක් ඉස්කෝලේ නමුත් ඇයි ඔබට තේරුම් ගන්න බැරි? මේ native speakersලා කතා කරන මේ කොටස් අපිට හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඕන් ඔබට තේරුම් ගත නොහැකි වාක්‍යාංශ කියන්නේ phrases භාවිතා කරනවා. නමුත් මේවා දිනපතා සංවාදවලදී භාවිතා වන පොදු සාමාන්‍ය වචන. මේවා සැබෑ ජීවිතයේදී අපි in real life භාවිතා කරන සාමාන්‍ය වචන. මේ වචන සාම්ප්‍රදායික එකතුවක්. ඒවා එකට භාවිතා කරන විට විශේෂිත අර්ථව ලබා දෙනවා. ඉංග්‍රීසි කතා කරන්න වාක්‍යාංශ වල ඇති තනි වචන වල තේරුම් ගන්න නොහිතන අතර ඔවුන් එම සම්පූර්ණ වාක්‍යම එකට ගත්ත යුතු තේරුම තමයි හොයලා බලන්නේ. මේ වාක්‍යාංශ වල ඇති තනි වචන වල තේරුම් සොයා අර්ථය වටහා ගැනීමට උත්සාහ ගන්න එපා. වාක්‍ය අර්ථ පිට ඔබ ව්‍යාකූල භාවයට පත් වෙනවා. phrases ඉගෙන ගන්න කියන්නේ නිසා හේතුව phrases අපි කාණ්ඩයක් ගත්තම ඔබ දන්න vocabulary අනුව තනි වචන ගන්න ගියොත් ඔබට ව්‍යාකූල තත්ත්වයට පත් වෙන්නේ. ඒ නිසා කියන්නේ මේ native speakersලා ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන මේ phrases පුළුවන් තරම් අපි ඉගෙන ගන්න ඕනේ. පාඩම් කර ගන්න ඕනේ. අන්න ඒතරත් අපිට ටකස් ගාලා ඉක්මනටම ඒ සද්දෙත් එක්ක අපිට ඇහෙන්නේ. වචන 1000ක් ඉගෙන ගත්තත් එකම වාක්‍ය හැදීමට ඔබට නොහැකි වන්නේ ඇයි? ඔබ phrases ඉගෙන ගන්න නැහැ. නමුත් phrases ඔබ 100ක් 200ක් ඉගෙන ගත්තත් ඔබට චකිතකින් තොරව ඉංග්‍රීසි භාෂාවේ ස්පෝකන් ඉංග්‍රීසි කියන එකට ඉතා පැහැදිලි ලෙස අඩිය තියන්න හැකියාවක් ලැබෙනවා. අපි දැන් ගමු secret number 4. have confidence. ආත්ම විශ්වාසය තමන්ගේ තුළ තියෙන්න ඕනේ. ඔබ තුළ බිය, චකිතය, ලැජ්ජාව තියෙනවා නම් ඒ ඇත්තටම සාමාන්‍ය මුලින්ම ඉංග්‍රීසි කතා කරන්නන්ට තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේ සියල්ලම අපි ඉවත් දාන්න ඕනේ. ඔබ ඉංග්‍රීසි කතා කිරීමේදී වැරදි සිදු කරයි කියා ඔබ බීරපත් වෙනවා. අන්න අය සිනාසෙනවා කියලා බීරපත් වෙනවා. මේ සියල්ල නවත්ත දාන්න ඕනේ. වැරදීම් වලින් තොරව ඉංග්‍රීසි භාෂාව නිපුණුවන් ලෝකෙ කොහෙවත් නැහැ. ආත්ම විශ්වාසයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. කියන්න ආත්ම විශ්වාසයෙන් I can speak perfect English. ඒ කියන්නේ අපි mindset තමයි ඉතාල වැදගත් වෙන්නේ. බොහෝ දිනක් තුළ හැකියාවන් පවතින. නමුත් ආත්ම විශ්වාසය නොමැති නිසා වුන් අවස්ථාවන් අහිමි කර ගන්නවා. කතා කරන අය බොහෝ වැරදීම් mistakes සිදු කරනවා. එහෙත් ඔවුන් දිගටම කතා කරමින් යනවා. වැරදීම් ගැන දැක්වීම සම්පූර්ණයෙන්ම නවත දමන්න. ඒ කියන්නේ වැරදීම් ගැන දුක් වීම. ඒ ගැන කනගාටු වීම සහ ඒ ගැන අපි කියනවා ඒකට මේ හිත අපි ආත්ම විශ්වාසය නොමැති වීම කියන කාරණාව සම්පූර්ණව දමන්න ඕනේ. Open your mouth and try to speak. කතා කරන පුද්ගලයා වෙත ඇහැට තබා ගන්න ඕනේ. ඔයගේ ප්‍රතික්‍රියා හඳුනා ගන්න ඕනේ. අපි කියන eye contact එකෙන් කතා කරන්න ඕනේ. පරිපූර්ණ වන්නසිතා අපි ගොඩක් කියන්නේ පරිපූර්ණ මම ව්‍යාකරණ ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි එකපාරට මම දෙන්නම්කෝ ෂොට් එක මේක සම්පූර්ණ වැරදි දෙයක්.
ඔබ ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න. ඔබ දන්න දේෙන් පටන් ගන්න. ඒ කියන්නේ සබකෝලය නැතුණු දවසක පමණයි. ඉංග්‍රීසි කතා කරන්න බිය නැතුව දවසක පමණයි ඔබට ඉංග්‍රීසි කතා කිරීම හැකියාව ලැබෙන්නේ. නිවසේ තියෙන කණ්ණාඩියක් ඉස්සරහට ගොස් තනියම පුහුණුවන්න. දැඩිව විශ්වාසයෙන් පිරුණු පුද්ගල ලෙස ඔබ නැගින්න පුළුවන්. උච්චාරණය වැරදි භාවිතා කිරීම මාධ්‍ය ගැන දුක් වීම නවතා දමන්න. ඒවා ගණන් ගන්න එපා. දිගටම කතා කරන්න. ඔබ කතා කරන පුද්ගලයා සමග අයි කන්ටැක්ට් තබා ගන්න. ඔබ මනාව හඳුනා ගන්නවා ඔහුගේ මූණ ඉරියව් ඇතැම් වචන වලට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඉන්නොම හඳුනා ගන්නවා මිනිසුන් ඔබට කතා කරන විට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියන කාරණාව. ඔබ අයි කන්ටැක්ට් තබාගෙන කතා කරන විට අනිත් පුද්ගලයා ඔබට ගොඩක් සැලකිලිමත්ව සවන් දෙනවා. ඒ විට ඔබ පවසන දෙය වැරදීන් සහිත වෙන්න පුළුවන්. හැබැයි ඔහු තාමත් හොඳට ග්‍රහණය කර ගන්නවා. Everybody make mistakes when they are speaking. Secret number 5. Study the correct material. නිවැරදි ආම්පන්න ක්‍රම ශිල්ප භාවිතා කරන්න. මොකද්ද මේ කියන්නේ? බොහෝ පාසල් පන්ති කාමරවල බොහෝ විට උගන්වනු ලබන්නේ නීරස ක්‍රමයක්. මේ උගන්වන දේවල් සැබෑ ජීවිතවලදී ඉංග්‍රීසි කතා කිරීමට කෙසේවත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ශිෂ්‍යයන් පරණ වචන භාවිතා කරන අතර සැබෑ ජීවිතයේදී තවදුරටත් භාවිත නොකරන යල්පැන ගිය වචන කටපාඩම් කරමින් ඉන්න වොකැබුලරි කියලා. අපි කියමුකෝ රොබෝරු ගැන සුරංගනා කතා ගැන මේ කතාවල ඔබට සැබෑ ජීවිතයේදී භාවිත කිරීමට අවශ්‍ය නියම ඉංග්‍රීසි අහුවෙන්නේ නැහැ. ඔබ දැනගත යුත්තේ විශ්වවිද්‍යාලයේදී, වැඩපළයේදී, නිවසේදී, කාර්යාලයේදී, පාරේදී අපි යන වටපිටාව තුළදී මිනිසුන් මේ කතා කරන්නේ මොනවද? ඒ විලාසය ඒ වචන අපි තමයි ඉගෙන ගන්න ඕනේ. අපි කියන්නේ correct materials කියලා. අපි කියන්නේ ඒකයි. ඔබ ඒ වගේ යල්පැනගේ ඉංග්‍රීසි වචන බොහෝ ගණනක් ඉගෙනගෙන තිබුණත් ඔබ අපි ගිහින් බලමු අපි යනවා හෝටල් එකට. යමක් ඕඩර් කරන්න. කෑම නෝම් කරන්නේ කොහොමද කියන්නේ? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන්නේ? ඔබ ඉතාමත් අසරණ බවට පත් වෙනවා. තමයි කියන්නේ අපි හෝටල් එකට ගිහිල්ලා කොහොමද කරන්නේ? මහා මගදී අපි හෝටල් එක බුක් කරන්නේ කොහොමද? අපි එතකොට ටෙලිෆෝන් සංවාද අපි කරන්නේ කොහොමද? මේ ඔක්කොම අපි යල්පැන ගියවා නෙමෙයි අපි ඕනේ ඇත්තම රියල් ඉංග්‍රීසි. අපි කියනවා මේ ස්පෝකන් කතා කරනකොට අපිට මේ ඩේ ටු ඩේ ලයිෆ් වලදී කතා කරන අපි නැචරල් ඉංග්‍රීසි අපි ඉගෙන ගන්න ඕනේ. ඔබ දැනගත යුත්තේ මුළු පොතක් ශබ්දකෝෂයක්ම කටපාඩම් කිරීමක් නෙවෙයි. ඒ කියන්නේ නිවැරදි වචන වාක්‍යාංශ. ඒ කියන්නේ සැබෑ ජීවිතයේදී native speakers ලා කියන්නේ අපි කියන සුද්ධ කතා කරන නියම ඉංග්‍රීසි අපි දැනගන්න. ඒක අපි කියන්නේ නිවැරදි correct materials වලට අපි යන්න ඕනේ. secret number 5. අපි යමු දැන් secret number 6. විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. අපි කියනවා have fun learning English. ඉංග්‍රීසි භාෂාව කියන එක අපි ඉගෙන ගැනීම කරදරයක් කරන්න ඕනේ. ටික කාලයක් යද්දී ඒක හරි අපි කියනවා හොබි එකක් කරගන්න. තමන් ආසාවෙන් කරන හොබි එකක්. දවසට පැය දෙකක් තුනක් අපි ඉංග්‍රීසි පොතක් බලනවා, YouTube එකට සවන් දෙනවා. ඊට අමතරව අපි මූවි එකක් බලනවා. මේ හැමදේම අපි කරන්න ඕන ආසාවෙන්. අපි කියමු අපි කැමති self help videos වලට අපි කියනවා motivational videos වලට. නැත්නම් motivational films වලට. ඒ වගේ අපිට සතුටක් දෙන පැය ගාණක් වුණත් අපිට බලන්න පුළුවන්, අහන් ඉන්න පුළුවන් වීඩියෝස් තමයි අපි සවන් දෙන්න ඕන සහ නරඹන්න ඕනේ. අපි ඊළඟ රහස් අපි යම්බන්න secret number 6. have fun learning English. විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. බොහෝ පුද්ගලයෝ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ හැකියාවක් ලෙස අපහසුයෙන් කරන්නේ. මගේ ඩියුටියක් අමාරුවෙන් පොත්පත් කියවීමෙන් මම මේක ඉගෙන ගන්න ඕනේ නෑ. මේක කරන්න ඕනේ විනෝදජනක ක්‍රියාවක් විදිහට. එසේ නොවුනොත් කවදාවත් ඔබට ඉගෙන ගන්න බෑ. කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක, කතා කරන්න try කරන එක තමන්ගේ මූණෙන් ඇස් වලින් දීප්තිය එන්න ඕනේ. හරි සතුටින් ඉන්න. අපිට පොඩි විවේකයක් ලැබුණ ගාම ඉක්මනටම අපි try කරන්න ඕනේ අපේ ස්පෝකන් හදා ගන්න ඕනේ. ඉක්මනට මම මාසෙකින් මාස දෙකකින් මම කතා කරනවා මම මෙන්න මේ තැන ඉන්නවා කියලා හිතින් අපි ඉමේජිනේෂන් එකක් අපි චිත්‍රණය කරන්න ඕනේ. මම මෙහෙම කතා කරනවා කියලා. ඒක තමයි අපි කියන්නේ secret number 6. ඉගෙන ගැනීම සතුටින් කිරීමට ඔබට ඒ වෙලේ සතුට දනවන, නීරස නොවන උපකරණ දේවල් භාවිත කරන්න ඕනේ. මගින් එපා වීමක් හෝ වෙහෙස කරවීමක් සිදු වෙන්නේ නැහැ. මගින් ඔබට කාලය ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. fun materials යන්න දුරකථනය, Facebook, earphone, computer, internet භාවිතය සහ CD භාවිතය කියන අපි ගන්න පුළුවන්.
ඔබගේ අවධානය තබාගත හැකි රසවත් ක්‍රම ශිල්ප ඔබ භාවිතා කරන්න ඕනේ. එහෙම නොමැතිවොත් ඔබට ඉක්මනින්ම මේක ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන එක නිකම් පීඩා බවට පත් වෙනවා. ඔබ ඉගෙන ගන්න ස්ථානය හැබැයි සුවපහසු ස්ථානයක් වෙන්න ඕනේ. අපි කියමු සද්ද බද්ද වැඩි ඒ වගේ තැනක අපිට බෑ. අපි ඒක අපි කියනවා අපි භාවනාවක් විදියට අපි ඒක මේ අපි ආත්මයෙන්ම අපි ඒ පොඩි කාලේ අපි ආත්මයෙන්ම ඒකට මේ අපි ඇතුල් වෙන්න ඕනේ. ඒ තැන්ට ගියේ නැත්නම් අපිට කවදාවත් මේක අපි නිදා ගන්න වෙලාවෙත් අපි බස් එකේ යන වෙලාවේදී අපි කාන්ට කරත් ඇහෙන්නේ නැති වෙන්න අපි ඒවා යූස් කරමින් යන්න ඕනේ. ඒක අපි නිදා ගන්න ගමන් ඉඳ යනකම් මේක අපි ඒ කාලයක් අඛණ්ඩව කිරීම තුළින් පමණමයි අපිට මේ ඉංග්‍රීසි භාෂාවේ නිපුණයෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙකුට ඔබට මේක පොවන්න මාස දෙක තුනෙන් අනිවාර්යෙන් ඉංග්‍රීසි ගන්නවා කියන කතාව අපිට ඇත්තටම කවදාවත් ඒක දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ගුරුවරයෙකුට. right. අපි යමු next secret එකට. secret number 7 last one. always use English. ඉංග්‍රීසි නිතරම භාවිතා කරන්න. ඔබ හිතේ තියාගන්න මම ජර්නල් එකක් ලිව්වත් මම නමක් ලිව්වත් මම හැම වෙලේම උත්සාහ කරනවා උපරිම උත්සාහ කරනවා ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න කියන ඒ ටාගට් එක තියාගන්න. ඒ අනුව ඔබට පුළුවන් ඉංග්‍රීසි පුවත්පත් කියවන්න පුළුවන් ඉංග්‍රීසි ලිපි කියවන්න පුළුවන්. ඔබ විතර සාමාන්‍ය අපි කියනවා ඔබ නවල්ස් කියවන්න පුරුදු වෙලා තියෙනවා සිංහල කිරීමම නතර කරන්න ඕනේ. ඔබ පත්තරයක් බලන්න ඕනේ සිංහලෙම ඉංග්‍රීසි එකක්. පුළුවන් තරම් නිකන් කියවයි යන්න. ඒතර ඔබ ෆිල්ම් එකක් බලනවා නම් ඉංග්‍රීසි ෆිල්ම් විතරක් බලන්න ඕනේ. මේ තමයි ඒ කාලය තුළදී ඔයාගේ මෙමරි එක හදාගන්න විදිය. හරිද? එතකොට ඉංග්‍රීසි ගීත සවන් දෙන්න. සමහරට තේරෙන්නේ නැහැ. නමුත් සමහර සබ්ටයිටල්ස් එක තියෙන මුලින්ම ඔයා ඒකේ තියෙන පද පේලිය හොඳට බලාගෙන ඒකම සවන් දෙන්න. නරඹන්න. එතකොට සෑම විටම මේ ඉංග්‍රීසි භාවිතා කිරීම කරන්න පුළුවන්. මෙන්න භාවිතා කිරීම කරන්න පුළුවන් වුණාම නිතරම ඔබට මාස දෙක තුනක් යද්දී සම්පූර්ණයෙන්ම ඔබගේ මොලේ සැකසෙනවා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න. මේ සීක්‍රට්ස් 7 මේක ඔබට අමතක නැවත බලන්න. නැවත මුලින් ඉඳන් නැවත මේකට සවන් දෙන්න. ඔබට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මේ සීක්‍රට් 7 මේක මම කියන දෙයක් නෙමෙයි. මේ ලෝකේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න පටන් ගත්ත ගුරුවරු මනෝවිද්‍යානුකූල උගන්වන ගුරුවරු මේ ඔක්කොම 7 මෙන්න මේ ආකාරයෙන් තමයි කියන එක හොයාගත්ත මේ 7ක් තියෙන නිසා මේ සීක්‍රට්ස් 7 ගැන සැලකිලිමත් වෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ ගමන ඉතාමත් ලස්සනට ඉතාමත් පිළිවෙලට පැහැදිලිව ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ඔබට යමක් එකතු වුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙකුට මේක බලන්න හොඳයි කියලා හිතෙනවා නම් ඔබට පුළුවන් මේකට අපිට subscribe වෙන්න. එහෙනම් නැවතත් දෙවෙනි වීඩියෝ එකකින් අපි හමුවෙමු. other secrets of speaking English කියන වීඩියෝ එකකින්. එතකන් you can speak English. Be a fluent English speaker. Good luck.